සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මේ වීඩියෝ තුලින් ගෙනහැර දක්වන්නේ අප උසස් පෙළ 12 වසරේ මුල් පාඩම වන මේ වර්ණ ධර්ම පිළිවෙල සහ ඒ පිළිබඳව වැඩිදුර විග්‍රහයක් කරමින් මේ පාඩම ඉතා ලේසි ආශයෙන් අප උසස් පෙළ 2026 විභාගයට එන ප්‍රශ්න ගැන සහ ඒ වගේම මේ පාඩම ඉතා සරල ලෙසින් විග්‍රහ කරගෙන ඒ වගේම මේ වර්ණ ධර්ම සහ ඒවට අදාළ කාර්යයන් එතකොට ඒවා මතක තියාගන්න පොඩි රහස් කිහිපයක් මම මේ වීඩියෝ තුලින් කියලා දෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක දිගට පෙරදීන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු මේ වීඩියෝ එක තුලට. හරි. එතකොට අපි මුලින්ම කතා කරමු වර්ණ ධර්ම. වර්ණ කියන්නේ මොකද්ද? වර්ණය කියන්නේ පැහැය. ධර්ම කියන්නේ දර්ශනීය චින්තනය ඒ වගේ දේවල්. ඒතර මේ වර්ණ ධර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙද්දී ಭಾರತීය පාලනය කරේ බ්‍රාහ්මණයන්. මේ බ්‍රාහ්මණයන් සමාජයේ හඳුන්වා දී ක්‍රියාත්මක කරන ලැබූ පදනමක් තමයි සංවිධානයක් තමයි මේ වර්ණ ධර්ම කියලා කියන්නේ. වර්ණ ධර්ම යනු කෙටියෙන්ම කිව්වොත් කුල ක්‍රමයට තමයි වර්ණ ධර්ම කියලා කියන්නේ. එතකොට ಭಾರತයේ යාළුවනේ තිබ්බා වර්ණ හතරක්. වර්ණ හතරකට මේ සමාජය බෙදලා තිබ්බා. මොනවද ඒ වර්ණ හතර? බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. එතකොට බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා මේ කුල හතරකට ಭಾರತයේ බෙදිලා තිබ්බා. එතකොට මේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර වලට අදාළ කාර්යයන් තිබ්බා. ඊට කලින් අපි කතා කරමු මේ චතුරු වර්ණය යලිත් කොටස් දෙකකට බෙදෙනවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කුලය කියන්නේ මොකද්ද? චතුරු වර්ණය. මේ චතුරු වර්ණය කොටස් දෙකකට බෙදෙනවා. ආර්ය සමාජය සහ අනාර්ය සමාජය කියලා. එතකොට මේ ආර්ය සමාජයට කවුද අයිති? ආර්ය සමාජයට අයිති කොටස් තුනයි. ඒ කියන්නේ මුලින්ම තියෙන කුල තුන. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියන කුල තුන අයිති. එතකොට අනාර්ය සමාජයට සමාවන්න බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුල තුන අයිති. ආර්ය, ශූද්‍ර කියන කුලය අනාර්ය සමාජයට අයිති. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ චතුරු වර්ණයේ කොටස් දෙකකට බෙදලා තිබ්බේ. ආර්ය සමාජය සහ අනාර්ය සමාජය කියලා. එතකොට මෙන්න මේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුල තුනට අදාළ කාර්යයන් රාශියක් තියෙනවා. මේ රාශියන් අපිට මේ කාර්යයන් රාශිය අපිට එකවර මතක තියාගන්න අමාරුයි. මොකද පැටලෙනවනේ. දැන් වෛශ්‍ය කුලයට අදාළ කාර්යයන් මොනවද? බ්‍රාහ්මණ කුලයට අදාළ කාර්යයන් මොනවද? ශාස්ත්‍රීය කුලයට අදාළ කාර්යයන් මොනවද? එහෙනම් අපිට හිතද්දී මේ ඔක්කොම අපිට එකට පැටලෙන නිසා මම අද ඔයාලට මේ වීඩියෝ තුලින් ඒ කාර්යයන් ක්ලේසියෙන් මතක තියාගන්න විදියකුත් කියලා දෙනවා. ඔව්. එතකොට අපි බලමු මුලින්ම බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් මොනවද? බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් මොනවද? ඉගෙන ගැනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම කියන හයක් තමයි බ්‍රාහ්මණ කුලයට අයිති. ඒතර ශාස්ත්‍රීය කියන්නේ රට පාලනය කරන රාජ්‍ය පාලනය වගේ අය. එතකොට මෙයාලට පහක් අයිති. බ්‍රාහ්මණ කුලයේ අයට හයක් අයිති. ශාස්ත්‍රීය කුලයේ අයට කාර්යයන් පහක් අයිති. ඒ මොනවද? ප්‍රජා පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙන ගැනීම, කාමයේ නොඇලී ක්‍රියා කිරීම කියන පහ. එතකොට වෛශ්‍යයෝ කියන්නේ සාමාන්‍යයෙන් වෙළඳාම සම්බන්ධයි. එතකොට එයාලට කීයක් අයිද? එයාලට 6යි. එයාලට අයිති 6 මොකද්ද? සත්ත්ව පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම හා මුදල් පොලි කිරීම, කුෂි කර්මාන්තය කියන ටික. එතකොට බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුල තුනටම අයිති කාර්යයන් කීයක් තියෙනවද? ඔක්කොම කාර්යයන් තියෙනවා 12යි. අර 6යි 6යි 12යි 12යි 5යි කීයද? 12යි 5යි 17ක් තියෙනවා. එතකොට මේ 17 යාළුවනේ අපිට පැටලෙනවනේ. ඒ නිසා මම මේ වීඩියෝ තුලින් ඔයාලට පහසු විදිහක් මතක තියාගන්න මම කියලා දෙන්නම්. හොඳට බලන්න බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් 6. ඉගෙන ගැනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම. එතකොට මම කිව්වා ශාස්ත්‍රීය කුලයට අයිති කාර්යයන් 5.
එතකොට වෛශ්‍ය කුලයට අයිති කාර්යයන් 5 තියෙනවා. එතකොට දැන් අනිවාර්යයෙන්ම අපොස උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මුල්ම බහුවර්ණ ප්‍රශ්නය ලෙස අනිවාර්යයෙන්ම අහනවා මෙන්න මේ කුල තුනකට අයිති කාර්යයක්. සමහරක් වෙලාවට අහන්නේ මෙහෙම. බ්‍රාහ්මණ කුලයට විතරක් අයිති කාර්යයක් වන්නේ. එහෙම නැත්නම් ශාස්ත්‍රීය කුලයට අයිති කාර්යයක් පමණක් ඇතුළත් වර්ණීය තෝරන්න. අන්න එවැනි අනිවාර්යයෙන්ම බහුවර්ණයට මේකෙන් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා එතන ලකුණු දෙකක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඉඳලා මේක අපි ඊටාම මේ කාර්යයන් ඊටාම සරලව මතක තියාගන්න විදිහක් බලමු. right. දැන් මම කියවනේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනක් තියෙනවා කියලා. මෙන්න මේ කුල තුනට අයිති මේ කුල තුනටම අයිති පොදු කාර්යයන් තුනක් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගැනීම, යාග කිරීම, දන් දීම කියන මේ තුන මේ කුල තුනටම අයිති පොදු කාර්යයන් තුනක්. ඒ කියන්නේ දැන් ඔයාලා දැනගන්න බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් තුනකුත් වෛශ්‍ය කුලයට අයිති කාර්යයන් තුනකුත් ශාස්ත්‍රීය කුලයට අයිති කාර්යයන් තුනකුත් ලියා දක්වන්න කිව්වොත් අපිට එකවර මතක තියාගන්න පුළුවන් මේ කුල තුනටම පොදු කාර්යයන් තුනක් තියෙනවා. මේ කුල තුනටම අයිති ඒ කාර්යයන් මොකද්ද? ඉගෙන ගැනීම, යාග කිරීම, දන් දීම කියන මේ තුන මේ කුල තුනටම අයිති. එහෙනම් අපි එකවරම මතක තියාගත්තා මේ කුල තුනටම අයිති කාර්යයන් තුන බෙගින්. ඒ කියන්නේ දැන් අපි බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් තුනක් දන්නවා, වෛශ්‍ය කුලයට අයිති කාර්යයන් තුනකුත් දන්නවා, ශාස්ත්‍රීය කුලයට අයිති කාර්යයන් තුනකුත් දන්නවා. මොකද්ද? ඉගෙන ගැනීම, යාග කිරීම, දන් දීම කියන මේ තුන මේ කුල තුනටම අයිති මේ කුල තුනේම තියෙන කාර්යයන් තුනක්. එතකොට අපි මේ කුල තුනටම අයිති කාර්යයන් තුන මේ තුන තුනට අදාළව තුන දන්නවා. එතකොට අපි ඊළඟ තව තියෙනවනේ දැන් බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් තුනක් අපි දන්නවා. වෛශ්‍ය කුලයට අයිති කාර්යයන් තුනක් දන්නවා. ශාස්ත්‍රීය කුලයට අයිති කාර්යයන් තුනක් දන්නවා. මේ මොකද මම දැන් කියපු ඉගෙනීම, යාග කිරීම, දන් දීම කියන තුන මේ ඔක්කොටම පොදු කාර්යයන්. ඒ කියන්නේ මේ කුල තුනටම පොදු කාර්යයන්. එතකොට අපි මේ කුල තුනටම අයිති පොදු කාර්යයන් තුන දන්නවා. එතකොට අපි දැන් බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් තුනක් දන්නවනේ. එතකොට තව තුනක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ තුන ගැන පොඩ්ඩක් අපි විග්‍රහ කරලා බලමු. මම ඒකත් මතක තියාගන්න ඕනේ ටිප්ස් එකක් කියන්නම්. කියනම ක්‍රමයක් කියන්නම්. ඒක තමයි යාග කරවීම. දැන් හොඳට බලන්න මම කිව්වා බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් තමයි ඉගෙන ගැනීම, යාග කිරීම, දන් දීමනේ. එතකොට ඒක විරුද්ධාර්ථ කියන්නේ යම්කිසි බලයක් තියෙන අපි දන්නවා බ්‍රාහ්මණිය හැම වෙලෙම යම්කිසි බලයකින් වැජඹුණා කියලා. එතකොට මේ ඊතුරු කාර්යයන් තුන බ්‍රාහ්මණයාගේ කාර්යයන් කියද්දිම අපිට මතක් වෙන්න ඕනි යම්කිසි බලයක් තියෙන කාර්යයන් මෙයාලට කරන්න පුළුවන්. දැන් ඔය මම කියපු කාර්යයන් තුනේම යම්කිසි බලාත්මක පැත්තෙන් වෙන කාර්යයක් කරන්න පුළුවන්. ඒතර යම්කිසි බලයක්. දැන් අපි දන්නවා ගුරුවරයෙක් අපිට උගන්වද්දී ඒ ගුරුවරයා සතු යම්කිසි බලයක් තියෙනවා. අනෙක තමයි ඉගැන්වීම කියලා කියන්නේ. එහෙනම් බ්‍රාහ්මණයෝ කියන්නේ හැම වෙලෙම බලයෙන් වෙච්ච පිරිසක්. ඒ නිසා බලාත්මක කාර්යයන් තුන තමයි මේ මම ඔය කියපු කාර්යයන් තුන හැරුණාම තියෙන්නේ. ඒ කියන්නේ ඉගැන්වීම, යාග කරවීම, යාග කරවනවා. ඒ කියන්නේ යම්කිසි පිරිසක් ලවලා යාග කරනවා. ඒතකොට එතන එයාට යම්කිසි බලයක් තියෙනවා. ඊළඟ තමයි දන් දෙනවා වගේම දන් පිළිගන්නවා. දන් පිළිගන්න කෙනා යම්කිසි බලයකින් යුක්තයි. එහෙනම් හොඳට මතක තියාගන්න යම්කිසි බලාත්මක මේ මම දැන් කියපු ඉගෙන ගැනීම, යාග කිරීම, දන් දීම කියන තුනේ බලාත්මක ස්වરૂපයෙන් එන තුනක් තමයි මේ බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් තුන කියලා කියන්නේ. එතකොට හොඳට මතක තියාගන්න මේ යම්කිසි බලාත්මක කාර්යයන් තුනක් වෙනවා නම් ඒක වෙන්නේ මොන කුලයෙන්ද? ඒක වෙන්නේ බ්‍රාහ්මණ කුලයෙන්. එහෙනම් අපිට පැහැදිලිවම දැන් මතක තියාගන්න පුළුවන් බ්‍රාහ්මණ කුලයට අධිකාරයන් 6 තමයි ඉගෙන ගැනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැන්වීම. බලාත්මක කියන යම්කිසි බලයක් තියෙන කාර්යයන් තුනයි මම කිව්වේ මේ කුල තුනට. මේ කියන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුල තුනටම පොදු කාර්යයන් තුනක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි එතකොට එකවර මේ තියෙන ඒ කියන්නේ කුලවලට තියෙන ඒ කියන්නේ මේ එකවර මේ කුල තුනටම තියෙන කාර්යයන් අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි එකවර බ්‍රාහ්මණ
කුලයට අයිති කාර්යයන් 3යි ශාස්ත්‍රීය වෛශ්‍රික කියන කුල වලට අයිති කාර්යයන් පොදු කාර්යයන් 3 අපි ඉගෙන ගත්තා. ඒ වගේම බ්‍රාහ්මණ කුලයට අයිති සම්පූර්ණ කාර්යනුත් ඉගෙන ගත්තා. සම්පූර්ණ කාර්යය කියන්නේ මම කියපු 3යි සහ අර මං කියපු කිසි බලයක් තියෙන කාර්යයන් කරන්නේ කවුද? බ්‍රාහ්මණය. එහෙනම් බ්‍රාහ්මණයට අයිති කාර්යයන් 6 අවසාන වශයෙන් අපි ඉගෙන ගමු. ඉගෙන ගැනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දම් පිළිගැන්වීම. එහෙනම් අපිට පැහැදිලිවම බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් 6 හරි. ඊළඟට අපි කතා කරමු ශාස්ත්‍රීය කුලයට අයිති කාර්යයන්. ශාස්ත්‍රීය කුලය. ශාස්ත්‍රීය කුලය කියන්නේ මොකද්ද? ශාස්ත්‍රීය කුලය කියන්නේ යාළුවනේ මේ රට පාලනය කරන කට්ටිය වගේ දෙයක්. එතකොට මේ රාජ්‍ය පාලනය පිළිබඳ දෙයක් තමයි මේ ශාස්ත්‍රීයෝන් ගැන කියවෙන්නේ. එතකොට දැන් ශාස්ත්‍රීයන්ට තියෙන කාර්යයන් 3ක් මොකද්ද කියලා දැන් අහුවොත් ඔයාලා දන්නවා. මම කියපු බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වයස කියන කුල 3ටම පොදු කාර්යයන් 3 මං කියවනේ. එකම කාර්යය 3 මේ කුල 3ටම පොදි. එතකොට දැන් දන්නවා මම මේ කාර්ය 3 කලින් පැහැදිලි කරා. ඉගෙන ගන්න, යාග කරන්න, දන් දෙන්න කියන මේ 3ම මේ කුල 3ටම පොදු ලක්ෂණ 3ක්. මේ කාර්යයන් 3ක්. එතකොට අපි දැන් පැහැදිලිවම අපි ඉතා සරල ලෙස දන්නවා ශාස්ත්‍රීයන්ට අයිති කාර්යයන් 3ක් තමයි ඉගෙන ගැනීම, යාග කිරීම, දන් දීම. ඊට අමතරව අපි ඉගෙන ගත්තා ශාස්ත්‍රීයන්ට කාර්ය 5ක් තියෙනවා. එහෙනම් 3ටම පොදු 3ක් තිබ්බට තව කාර්යයන් 2ක් තියෙනවා. ඒ තමයි දැන් ශාස්ත්‍රීය කියද්දි ඔයාලට මතක් වෙන්න ඕනේ මේ රාජ්‍ය පාලනයට සම්බන්ධ කෙනෙක්. එහෙනම් එයාලගේ කාර්යය තමයි ප්‍රජා පාලනය. අපි දන්නවා අපේ රටේ ජනාධිපතිවරයා විසින් ප්‍රජාව පාලනය කරනවා. අන්න ඒ වගේ තමයි ශාස්ත්‍රීය කියන ජනාධිපති නම් එයා මොකද්ද කරන්නේ? එයා ප්‍රජා පාලනය. දැන් ඔයා හැම වෙලේම හිතා ගන්න ශාස්ත්‍රීය කියද්දිම මේ ජනාධිපති ගැන කියන්නේ. ජනාධිපතිගේ කාර්යය මොකද්ද? පොඩක් හිතුවාම මනෝමය වශයෙන් ඔයාලට එනවා ටිප්ස් එකක්. මොකද්ද? එයා ප්‍රජා පාලනය කරනවා. ඔව්. එතකොට ඔන්න එකක් අපි හොයාගත්තා ප්‍රජා පාලනය කරනවා. ඒතර මේ ශාස්ත්‍රීයගේ නම් මතකට එද්දිම දන්නවා ශාස්ත්‍රීය කියද්දිම ජනාධිපති කියලා මතක් කරගන්න. එතකොට අපිට එයාගේ එක කාර්යයක් කරනවා ප්‍රජාව පාලනය කරනවා. එතකොට මම තව කාර්ය 3ක් කිව්වා. මොකද මේ කුල 3ට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍රික කුල 3ටම පොදු කාර්යයන් 3ක් තියෙනවා කියලා මම කිව්වා. ඒ 3 තමයි දන් දීම, යාග කිරීම, ඉගෙන ගැනීම. එතකොට අපි විතර කාර්යයන් ප්‍රජා පාලනයයි, දන් දීමයි, යාග කිරීමයි, ඉගෙන ගැනීම කියන කාර්ය 4ක් අපිට ශාස්ත්‍රීය යටතේ යවෙනවා. ඊතුරු එක තමයි කාමයෙහි නොඇලී ක්‍රියා කිරීම. එතකොට මෙන්න මේ කියන අපි දැන් ආපහු මුල ඉඳන් ශාස්ත්‍රීය වංශිකයන්ට පැවරුණු කාර්යයන් 5 බලමු. ප්‍රජා පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙන ගැනීම, කාමයේ නොඇලී ක්‍රියා කිරීම. ශාස්ත්‍රීය කියද්දිම ජනාධිපති කියන අර්ථය පතත් තියාගන්න. එතකොට මොයාලට මතක් වෙනවා එක කාර්යයක් වශයෙන් ජනාධිපති ප්‍රජාව පාලනය කරනවා නේද කියලා. ඊට අමතරව කුල 3ටම පොදු ලක්ෂණ 3ක් මේ කාර්යයන් 3ක් කිව්වා. ඒ 3ත් ගන්න පුළුවන් අපිට එකපාරම දන් දීම, යාග කිරීම, ඉගෙන ගැනීම කියලා. ඊට අමතරව තව එක කාර්යයක් අපිට මතක් තියාගන්න තියෙන්නේ. ඒ තමයි කාමයේ නොඇලී ක්‍රියා කිරීම. right. හරි. එහෙනම් අපි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය කියන කුල දෙකටම අයිති කාර්යයන් මේ වෙද්දි කීයක් ඉගෙන ගත්තද? 11ක් ඉගෙන ගත්තා. අපි අවසාන ඊළඟට යන් වෛශ්‍රය කුලය. වෛශ්‍රය කියන්නේ කවුද? වෛශ්‍රය කියලා කියන්නේ වෙළඳාමට සම්බන්ධ අය. එතකොට මේ වෙළඳාම් පිළිබඳ යම්කිසි කාර්යයක් මේක තුල තියෙන්න ඕන. මම දැන් කලින් කිව්වා ශාස්ත්‍රීය කියද්දිම ජනාධිපති කියලා මතක් තියාගන්න. එතකොට ඔයාලට ජනාධිපතිට අයිති කාර්යයක් නිකම්ම මතක් වෙනවා ප්‍රජා පාලනය කියලා. අන්න එතකොට ඒ වගේ වෛශ්‍රය කියද්දිම වෙළඳාම කියන එක මතක තියාගන්න. එතකොට දැන් වෛශ්‍ර කුලයට අයිති කාර්යයන් මොනවද? කාර්යයන් 6ක් තියෙනවා. සත්ත්ව පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙන ගැනීම, අර කියපු ඒ කියන්නේ කුල 3ටම පොදුයිනේ. ඒතකොට අපිට 3ක් මතක් වෙනවා. වෛශ්‍ර කියද්දිම කාර්යයන් 3ක් මතක් වෙනවා. මොකද කුල 3ටම පොදු කාර්යයන් 3ක් මම කියලා දුන්නා. දන් දීම, යාග කිරීම, ඉගෙන. ඊට අමතරව තව 3ක් තියෙනවා. වෛශ්‍ර කියද්දි වෙළඳාම් මතක් වෙනවා. එහෙනම් තව කාර්යයක් අපිට හොයාගන්න පුළුවන්. වෙළඳාම හා මුදල් පොලී කිරීම. තව එකක් තමයි සත්ත්ව පාලනය. තව එකක් තමයි කුෂි කර්මාන්තය. එතකොට මේ ඔක්කොම වෙළඳාම හා සම්බන්ධ දේවල්. එතකොට අපිට පැහැදිලිවම වෙළඳාම හා සම්බන්ධ කාර්යයන් තමයි වෛශ්‍ර කුලයට තියෙන්නේ කියලා පැහැදිලිවම මතක හිටිනවා. එහෙනම් අවසාන වශයෙන් අපි වෛශ්‍ර කුලයට ඇති කාර්යයන් බලමු. අපි මේ කුල 3ටම පොදු කාර්යයන් 3ක් දන්නවා. ඉගෙන ගැනීම, යාග කිරීම, දන් දීම.
ඊට අමතරව තව කාර්යයන් 3ක් තියෙනවා වෛශ්‍ර කුලයට අයිති. සත්ත්වපාලනය, වෙළඳාම, මහ මුදල් පොලි කිරීම, කුෂි කර්මාන්තය කියලා. එතකොට බ්‍රාහ්මණ කුලයට අයිති කාර්යයන් කීයද? 6යි. ශාස්ත්‍රීය කුලයට අයිති කාර්යයන් 5යි. වෛශ්‍ර කුලයට අයිති කාර්යයන් 6යි. ඔක්කොම කාර්යයන් 17ක් තියෙනවා. ඒතර මෙන්න මේ 17 දැන් මම මේ කලින් මේ වීඩියෝ එකේ පැහැදිලි කරපු විදියට හොඳින් අධ්‍යයනය කරොත් ඉතාම සරල ලෙස පැහැදිලිවම ඔළුවට යනවා. එතකොට අපි ආයෙ නැවත වරක් කතා කරමු. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ර කියන මේ කුල තුනටම පොදු කාර්යයන් 3යි. එතකොට මේ තුන මතක තියාගත්තාම මේ කුල තුනටම අයිති කාර්යයන් 3 ගානේ මතක හිටිනවා. ඒ තුන තමයි පොදු කාර්යයන් 3 තමයි දන් දීම, යාග කිරීම, ඉගෙන ගැනීම කියන එක වෛශ්‍ර කුලයටත්, බ්‍රාහ්මණ කුලයටත්, ශාස්ත්‍රීය කුලයටත් කියන කුල තුනටම පොදුයි. එතකොට එහෙනම් අපි ඒ යටතේ අපි මේ වර්ණ ධර්ම චතුරු වර්ණයේ යටතේ ඒ කුලවලට අයිති කාර්යයන් ටික අපි මනවින් පැහැදිලි කරගත්තා ඊටාම සරල ක්‍රම යටතේ. එතකොට මේ කාර්යයන් වලට බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගද්දී කියන්නේ මොකක් කියලාද? සවධර්ම කියලා. අන්නේ වචනය හොඳින් මතක තියාගන්න. මේ බ්‍රාහ්මණ සමාජය තුල තිබ්බ චතුරු වර්ණයට අදාළ කාර්යයන් ටික කාර්යයන් වලට කියන්නේ චතුරු වර්ණයට අදාළව සිද්ධ වෙන කාර්යයන් වලට කියන්නේ සවධර්ම කියලා. සවධර්ම කියන්නේ චතුරු වර්ණයට අදාළ ඒ කුලයට අදාළ කාර්යයක්. චතුරු වර්ණය කියන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ර, ශූද්‍ර කියන කුල හතර. මේ කුල හතරට අදාළ එක කාර්යයන් තමයි සවධර්ම කියලා කියන්නේ. එතකොට සුද්ධ කුලය ගැන කතා කරේ නැහැ කියලා ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ ශුද්‍ර කුලයට වෙනම කාර්යයක් නැහැ. ශුද්‍ර කුලයට තියෙන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ර කියන මේ කුල තුනටම අයිති විදිහේ මේ කුල තුනටම බැල මෙහෙවරකම් කරමින් මේ කුල තුනටම අදාළව බැල මෙහෙකරම් කරමින් ජීවත් වීම තමයි ශුද්‍රයන්ට අයිති වෙන්නේ. එහෙනම් සවධර්මයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි චතුරු වර්ණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. චතුරු වර්ණයට එක එක කුලයට අයිති කාර්යයන් ඉගෙන ගත්තා. ඒ කාර්යයන් මනවින් පැහැදිලි කියන්නේ මතක තබා ගන්න කොහොමද කියලාත් ඉගෙන ගත්තා. එහෙනම් අපි දැන් පැහැදිලි ලෙසම සවධර්ම කියන්නේ මොකක්ද? සවධර්ම කියලා කියන්නේ චතුරු වර්ණයට අදාළ ඒ කුලයට අදාළ කාර්යයන්. ඒ කුලයට අදාළ කාර්යයන් වලට බෞද්ධ ශිෂ්ටාචාර පාඩමේදී කියන්නේ සවධර්ම කියලා. ඒ කුලයට අදාළ කාර්යයන් වලට බෞද්ධ ශිෂ්ටාචාර පාඩමේදී කියන්නේ සවධර්ම කියලා. එතකොට දැන් අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි බහුවර්ණයට එනවා අනිවාර්යෙන්ම එනවා බ්‍රාහ්මණ කුලයට අයිති සවධර්මයන් නම් කරන්න. අපි දන්නවා සවධර්මය කියන්නේ චතුරු වර්ණයට අදාළ කාර්යයන් කියලා. සවධර්ම කියන වචනේ තේරුම තමයි චතුරු වර්ණයට අයිති අදාළ ඒ කියන්නේ චතුරු කුලයට අදාළ ඒ කුලයට අදාළ කාර්යයන් කියලා. ඒතර සවධර්ම කියලා කියන්නේ අන්න ඒ විදිය. හරි. එහෙනම් අපි චතුරු වර්ණය කියන්නේ මොකක්ද කියලා දන්නවා? සවධර්ම කියන්නේ මොකක්ද කියලා දන්නවා? අපි ඊළඟට කතා කරමු ආපත් ධර්ම. ආපත් ධර්ම කියන්නේ මොකක්ද? ආපත් ධර්ම කියන්නේ රටේ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුණ අවස්ථාවක ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම. කොහොමද මෙයාලා අපිට ක්‍රියාත්මක වෙන්න කියලා තියෙන්නේ? අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. රටක ආපදා අවස්ථාවකදී මූලික වශයෙන්ම බ්‍රාහ්මණ වංශිකයන්ට ශාස්ත්‍රීය හා වෛශ්‍ර කුලවලට අදාළ කටයුතු නිරත වෙන්න පුළුවන්. දැන් අපි හැම වෙලෙම දන්නවා බ්‍රාහ්මණයෝ අධ්‍යාපනයේනුත් ආගමික අතරුත් ඉහළින්ම වෙච්චුණා කියලා. එතකොට මෙයාලා ආපත් ධර්ම කියලා කියන්නේ රටේ ආපදා තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීමනේ. මෙන්න මේ දැන් අපි දන්නවා සෝධර්ම කියලා කියන්නේ චතුරු වර්ණයට අදාළ ඒ කුලයට අදාළ කාර්යයන් තමයි සෝධර්ම කියලා කියන්නේ. එතකොට මේ බ්‍රාහ්මණ කියන අයට රටේ ආපදා අවස්ථාවක් ඇති වුණාම ශාස්ත්‍රීය හා වෛශ්‍ර කියන කුලවලට අදාළ කාර්යයන් වල නිරත වෙන්න පුළුවන්.
බ්‍රාහ්මණ කියන අයට කුල දෙකක කාර්යයන් කරන්න පුළුවන්. තමාට වඩා පහත් කුල දෙකක කාර්යයන් කරන්න පුළුවන්. ශාස්ත්‍රීය හා වෛශ්‍රයන්ට කියලා. එත්ත බ්‍රාහ්මණයන්ට විතරයි තමාන්ට වඩා පහතින් තියෙන කුල දෙකක කාර්යයන් කරන්න පුළුවන්. අනෙත් හැම කුලයකටම තමාට වඩා එක පහත් කුලයක වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ශාස්ත්‍රීය වංශිකයන්ට වෛශ්‍රයන් සඳහා වූ කටයුතු නිරත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෛශ්‍ර කුලයට ශුද්‍රයන්ගේ කටයුතු නිරත වෙන්න පුළුවන්. හැබැයි කිසිම අවස්ථාවකදී ශුද්‍රයන්ට වෙනත් කුලයකට අයත් කටයුතු කරලා නිරත වෙන්න බෑ. ශුද්‍රයන්ට වෙනත් කුලයට අයත් කටයුතු වල නිරත වෙන්න බෑ. බ්‍රාහ්මණයන්ට විතරක් රටේ ආපදා අවස්ථාවකදී දෙකයි. අපි දන්නවා බ්‍රාහ්මණය ඉහළින්ම වෙච්ච වෙනව කියලා. ඒ නිසා බ්‍රාහ්මණ වංශිකයන්ට ශාස්ත්‍රීය හා වෛශ්‍ය කියන කුලවලට අදාළ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. එතකොට කුල දෙක Tamanට වඩා පහත් කුල දෙකක කටයුතු වල නිරත වෙන්න පුළුවන් ශාස්ත්‍රීයන්ට. නෙවෙයි බ්‍රාහ්මණයන්ට. ශාස්ත්‍රීය ඉතුරු කුලවලට ශුද්‍ර කුලයට බෑ කොහොමත් කිසිම කාර්යයක් කරන්න. ඉතුරු කුල දෙකට ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල දෙකට තමාට වඩා එක් පහත් කුලයක කටයුතු වල නිරත වෙන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ ආපත් ධර්මවල. ආපත් ධර්මය කියන්නේ මොකද්ද? රටේ ආපද අවස්ථාවක රටේ ක්‍රියාත්මක යුතු ආකාරය. එයිදී බ්‍රාහ්මණයන් ඉහළින්ම වැජබන හින්දා බ්‍රාහ්මණයන්ට වඩා පහත් කුල දෙක කාර්යයන් බ්‍රාහ්මණයට කරන්න පුළුවන්. ශුද්‍රයන්ට කිසිසේත්ම කිසිදු කාර්යයක නිරත වෙන්න බෑ තමන්ට වඩා ඉහළ කුලවල. ඒ වගේම තමයි ඉතුරු කියන්නේ බ්‍රාහ්මණයන්ට තමන්ට වඩා පහත් කුල දෙක කාර්යයන් කරන්න පුළුවන් රටේ ආපද අවස්ථාවකදී. අනෙත් ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල දෙකට තමාට වඩා පහත් එක කුලයක කාර්යයන් කරන්න පුළුවන්. අන්නේ විදිහට තමයි ආපත් ධර්ම කියන එක විග්‍රහ කරන්නේ. එතකොට අහපත් ධර්ම කියන එක ඒ ටික දැනගත්තාම ඇති. දැන් එතකොට අහන්න පුළුවන් ප්‍රශ්නයක් මෙහෙම. කොහොමද? උසස් පෙළ විභාගෙදී අහන්න පුළුවන්. බ්‍රාහ්මණයන්ට ක්‍රියාත්මක කළ හැකි ආපත් ධර්මයක් නම් කරන්න. නැත්නම් බහුවර්ණ හතරක් දීලා එන්න පුළුවන්. බ්‍රාහ්මණයන්ට ක්‍රියාත්මක කළ හැකි ආපත් ධර්මයක් නම් කරන්න කියලා. එතකොට බ්‍රාහ්මණයන්ට ක්‍රියාත්මක කළ හැකි ආපත් ධර්මයක් නම් කරන්න කියලා ආවට පස්සේ අපි මතක තියාගන්න ඕන බ්‍රාහ්මණයන්ට අයිති ආපත් ධර්ම කියන්නේ මොනවද? බ්‍රාහ්මණයන්ට අයිති ආපත් ධර්ම කියන්නේ මොනවද? බ්‍රාහ්මණයන්ට අයිති ආපත් ධර්මයට දැන් මම කිව්වා බ්‍රාහ්මණයන්ට ආපත් ධර්ම ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් තමාට වඩා පහත් කුල දෙකක කාර්ය කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් කලින් ඉගෙන ගත්තනේ සව ධර්ම කියලා එකක්. අන්නේ සව ධර්ම යටතේ අපි ඉගෙන ගත්තා බ්‍රාහ්මණයන්ට වඩා පහත් කුල දෙක මොකද්ද? ශාස්ත්‍රීය හා වෛශ්‍ය. ශාස්ත්‍රීය කුලයට කාර්යයන් 5ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. වෛශ්‍ය කුලයට කාර්යයන් 6ක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. එතකොට බ්‍රාහ්මණයන් දැන් ප්‍රශ්නයක් ඇහුවොත් බ්‍රාහ්මණයන්ට ක්‍රියාත්මක කර හැකි ආපත් ධර්ම නම් කරන්න කියලා අනිවාර්යයෙන්ම උත්තරයට එන්නේ ශාස්ත්‍රීය හා වෛශ්‍ය කියන කුලවලට අයිති කාර්යයන් ටික ලියන්න තමයි තියෙන්නේ. බ්‍රාහ්මණ කුලයට අයත් ආපත් ධර්මයන් නම් කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් කරන්න ඕන බ්‍රාහ්මණයන්ට අයිති ආපත් ධර්ම ලෙස ශාස්ත්‍රීය හා වෛශ්‍ය කියන කුල දෙකට අයිති කාර්යයන් කරන්න පුළුවන්. අනේ හින්දා බ්‍රාහ්මණ වංශිකයන්ට අයිති ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල වලට අදාළව Tamanට වඩා පහත් කුල දෙකක් යටර කරන්න පුළුවන්. ඒතර බ්‍රාහ්මණ කුලයට අයිති ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල වලට අදාළ කාර්යයන් කරන්න පුළුවන්. එතකොට බ්‍රාහ්මණ කුලයට අදාළ ආපත් ධර්ම මොනවද කියලා හෙව්වොත් බ්‍රාහ්මණ කුලයට අයිති ආපත් ධර්ම තමයි ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල වලට අදාළ ආපත් ධර්ම. එතකොට ඒ විදිහට තමයි උත්තරේ කරලා හරි. ඊළඟට අපි කතා කරමු ආශ්‍රම ධර්ම පිළිබඳව. ආශ්‍රම ධර්ම කියලා කියන්නේ මනුස්ස ජීවිතයේ අවස්ථා 4කට වෙන් කරනවා. මොනවද අවස්ථා 4? ආශ්‍රම ධර්ම නම් කරන්න කියලා විභාගෙදී ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආශ්‍රම ධර්ම මොනවද? බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්නාසි කියන අවස්ථාව. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්නාසි කියන අවස්ථා 4 තමයි ආශ්‍රම ධර්ම යටතේ ගන්න.
බ්‍රහ්මචාරී යුගය අපි කෙටියෙන් කතා කරොත් ළමාවදිය හා තරුණාවදිය අපිට කතා කරන්න පුළුවන්. එතකොට මේ ගැන කෙටියෙන් කතා කරොත් බ්‍රාහ්මණ දරුවන් අවුරුදු 8ක් තෙක් බ්‍රාහ්මණ වංශිකයන් අවුරුදු 8න් 8ක් ලදරු කාලෙ හිමි ශාස්ත්‍රීය දරුවන් වයස අවුරුදු 11න් ලදරු කාලෙ හිමි වන අතර වෛශ්‍ර දරුවන් සඳහා අවුරුදු 12ක් තෙක් ලදරු කාලෙ හිමි. ඒ කියන්නේ අවුරුදු ශාස්ත්‍රීය දරුවෝ අවුරුදු 8නුත් වෛශ්‍ර දරුවෝ ශාස්ත්‍රීය දරුවෝ නෙවෙයි බ්‍රාහ්මණ දරුවෝ අවුරුදු 8න් ශාස්ත්‍රීය දරුවෝ වයස අවුරුදු 11න් සහ වෛශ්‍ර දරුවෝ අවුරුදු 12න් ඉගෙනීම ආරම්භ කරනවා. ඒතර මේ ඉගෙනීම බ්‍රාහ්මණ ඉගෙනීම යටතේ වේද ග්‍රන්ථ හැදෑරීම අනිවාර්ය කරලා තියෙනවා. එතකොට මේවා අපි අහල් කියන විදිහට පද පාඨ ක්‍රම පාඨ ජටා පාඨ ඒවා තවදුරටත් වැඩි විස්තර වශයෙන් ඒ විදිහට තියෙනවා. එතකොට කොහොම වුණත් මෙන්න මේ විදිහට තමයි බ්‍රාහ්මණ කුලය යටතේ කතා කරන්න අවශ්‍ය කාරණා තියෙන්නේ. මේ හැම තැනකදීම බ්‍රාහ්මණ කුලය ඉහළින්ම වැජඹුණා. එතකොට බ්‍රාහ්මණ ඊළඟ අවස්ථාව තමයි ගෘහස්ත. ගෘහස්ත කියන්නේ අනිවාර්යයෙන්ම විවාහ වෙලා අබුදරුවන් පෝෂණය කරමින් පස්කම් සම්බවිදීමේ ජීවිතේ ගත කළ යුතු බව තමයි දැක්වෙන්නේ මනුස්ස ප්‍රතිය. එතකොට අනිවාර්යෙන් විවාහ වෙලා පිරිමි දරුවෙක් පැතීම තමයි ගෘහස්ත අවස්ථාවේ මූලික කාර්යය වෙන්නේ. එතකොට විවාහ ක්‍රම 8ක් තියෙනවා. යාග ක්‍රම 4-5ක් තියෙනවා. ඒ වගේම බහුභාර්ය සේවනය කරන්න බෑ. ගමන් බිමන් යදී සැරයටිය පැංගෙන්ඩිය කුස්තනාට පිටක් රැගෙන යන්න ඕන. මෙන්න මේ වගේ ගෘහස්ත අවස්ථාවේ මෙන්න මෙවැනි තව ගොඩාක් කාරණා තියෙනවා. කියන්නේ සාමාන්‍ය සරල ලෙස කතා කරොත් ওই ටික තමයි තියෙන්නේ. මූලික කාරණේ තමයි විවාහ වෙලා අබුදරුවන් පෝෂණය කිරීම පස්කම් සැප විදීම සහ පිරිමි දරුවෙක් ප්‍රාර්ථනා කිරීම. එතකොට ඊළඟ එක තමයි වානප්‍රස්ත. වානප්‍රස්ත කියලා කියන්නේ තමන්ගේ කොණ්ඩේ කෙස්කස් දැකීමෙන් සහ තමන්ගේ මුල්ම මුණුබුරා දැකීමේදී කැමතිනම් තමන්ගේ බිරිදවත් අරගෙන වනගත වෙන්න ඕන. ඒතර යාග කරමින් ඊටාම දුක් ලෙස රැවුල් කොණ්ඩේ නියපොතු වවාගෙන කොළ මුල් ගෙඩි ආදීම ජීවිතේ රැකගෙන දාන්නේ කන්න නැතුව ඊටාම දුකසේ ජීවත් වෙන එක තමයි වානප්‍රස්ත අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. අවසාන අවස්ථාව තමයි සන්‍යාසී අවස්ථාව කියලා කියන්නේ. සන්‍යාසී අවස්ථාව කියන්නේ ජීවිතයේ මහලුම කොටස. මේකේ අනගාരിക ජීවිතයක් තමයි ගත කරන්නේ. සැරයටියක් පිරිසුගා ලබාගෙන සත් තැටියක් සහ අමතර ඇඳුමක් පමණක් කියන තුන පමණක් තියාගෙන කිසිදු වත්කමක් නැති කාලය තමයි. එතකොට මෙයාලා ලිපගෙන නිව්වට පස්සේ යන්න බෑ. මිනිසුන් ආහාරගෙන අවසන් වූ පසුව පිරිසුගා යන්න බෑ. හැම වෙලෙම බ්‍රහ්ම සාවස්ත්‍ය සඳහා යම්කිසි දෙයක් හදා ගන්න තමයි මේ සන්‍යාසී අවධියේදී කටයුතු කරන්නේ. එහෙනම් මෙන්න මේ ටික අපි දැනගත්තාම අපිට හරිම ලේසි බහුවර්ණ කිහිපයකට පිළිතුරු දෙන්න. එතකොට අපි කතා කරා මොනවද කතා කරේ? චතුරු වර්ණය. චතුරු වර්ණය කියන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ර කියන කුල හතර. මේ කුල හතරට අදාළ කාර්යයන් වලට අපි බෞද්ධ ශිෂ්ටාචාරදී හඳුන්වනවා සව ධර්ම කියලා. සව ධර්ම බ්‍රාහ්මණයන්ට අයිති කාර්යයන් කීයද? 6යි. ශාස්ත්‍රීයන්ට අයිති කාර්යයන් කීයද? 5යි. වෛශ්‍රයන්ට අයිති කාර්යයන් කීයද? 6යි. ශුද්‍රයන්ට තියෙන්නේ මේ කුල තුනටම බැලමිහිවර කමින් ජීවත් වීම. ඊළඟට අපි කතා කරා ආපත් ධර්ම. ආපත් ධර්ම කියන්නේ රටේ ආපදා අවස්ථාවක ජීවත් යුතු ආකාරය. එතකොට ඒ යටතේ අපි කතා කරා බ්‍රාහ්මණ වංශිකයන්ට පුළුවන් Tamanට වඩා පහත් කුල දෙක කටයුතු කරන්න. ඒ කියන්නේ ශාස්ත්‍රීය හා වෛශ්‍ර කියන කුල වලට අදාළ කාර්යයන් ටික තමයි බ්‍රාහ්මණයන්ගේ ආපත් ධර්ම වෙන්නේ. එතකොට ශාස්ත්‍රීයන්ගේ ආපත් ධර්ම වෙන්නේ වෛශ්‍ර කුලයට අදාළ කාර්යයන් ටික. එතකොට වෛශ්‍රයන්ගේ ආපත් ධර්ම වුණොත් කියලා හුවොත් වෛශ්‍රයන්ගේ ආපත් ධර්ම වෙන්නේ ශුද්‍රයට අදාළ කාර්ය ටික. අන්න ඒවා තමයි ආපත් ධර්ම කියන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්තා ජීවිතයේ කොටස් 4කට බෙදෙනවා කියලා. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්‍යාසි කියලා. එතකොට මෙන්න මේ සන්‍යාසි කියලා අපි ඉගෙන ගත්තා. මේ කොටස් 4දී බ්‍රහ්මචාරී අවධියේදී ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ලදරු කාලෙ හිමි වෙන්නේ බ්‍රාහ්මණ වංශික දරුවන්ට අවුරුදු 8යි. ශාස්ත්‍රීයන්ට අවුරුදු 11යි. වෛශ්‍රයන්ට අවුරුදු 12යි. මෙන්න මේ ලදරු කාර්ය වෙනවත් එක්කම අධ්‍යාපනය හදාරනවා. එතකොට බ්‍රාහ්මණ වංශික දරුවෝ අවුරුදු 8ිනුත් ශාස්ත්‍රීය වංශික දරුවෝ අවුරුදු 11ිනුත් වෛශ්‍ර දරුවෝ අවුරුදු 12ිනුත් අධ්‍යාපනය දානවා. ඒතර මේ අධ්‍යාපන දාදී විශේෂත්වම දේ තමයි වේදාංග ඉගෙන ගන්න ඕන. වෛශ්‍රෙක් නම්
කියන්නේ වෙළඳාම සම්බන්ධ දේවල් ඉගෙන ගන්න ඕන. ශාස්ත්‍රීයෙක් නම් රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ඉගෙන ගන්න ඕන. අර්ථශාස්ත්‍රය ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕන. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි මේ පාඩමේ මූලිකම කොටස කතා කරලා අවසන් කරන්නේ. ඉතින් ඊළඟ මෙවැනි පාඩමක්ම ඊළඟ කොටසින් මම කතා කරනවා යාගය පිළිබඳව සහ ඒ තව එතනින් එහාට ඉදිරියට තියෙන කාරණා පිළිබඳ. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා වගේම මේ දේ දන්නේ නැති දරුවන්ට මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ඒ සීනේ සැබෑ කරගන්න මේ වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.